අයිවන් කිව්වා මම පොඩි දෙයක් කියන්න හදන්නේ මොකක්ද දන්නවද? කෙටියෙන් කියන්නේ මේ අර මේ අර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අර මේට වියදම් කරන මොනවද කෝටි 40ද කොහෙද අර දැන් සමහරු කියන්නේ මගේ අදහස නේ බයි මෙතඩ් කියලා. බයියන්ගේ මෙතඩ් එක කියලා. ඒක බෙදපුවාම අවුරුද්දකට එන එක්කෙනෙකුට රුපියල් 4යි කියලා. ඒක ලොකු ගාණක් නෙමෙයි කියලා ඔය ඇත්ත ලොකු ගාණක් නෙමෙයි. අපි මෙහෙම කරමු. හරිද ලොකු ගාණක් නෙමෙයිනේ. එතකොට දැන් මහින්ද රාජපක්ෂට මේ කැමති නැති පිරිසක් ඉන්නවනේ. අපි ඒ පිරිස අයින් කරමු ඕකෙන්. අයින් කරලා දැන් ඡන්දේ වැටලා තියෙන්නේ කී දෙනාද කියලා ඒක බලලා ඒකෙන් බෙදුවා නම් ඉවරයි. මොකද රටේ ජනගහනය 2,20,00,000යි කියනකො 2,20,00,000න් රස්සා කරන්නේ නැති වයසක පිරිස රස්සා කරන්නේ නැහැ. එයාලට අවුරුද්දකට 4ක්වත් ගෙවන්න බෑ. එයාලට ආදායමක් නැහැ. ඒ කට්ටිය අයින් කරමු. එතකොට රස්සා කරන්නේ නැති කාන්තාවෝ ඉන්නවනේ. එයාලා රස්සාව කරන්න බෑ ළමයි කුඩයි. ඒ ටිකත් අයින් කරමු. ඊට පස්සේ අතදරුවෝ සහ ඉස්කෝලේ යන ළමයි ඉන්නවනේ. ඒ ටිකත් අයින් කරමු. අයින් කරපුවම මං හිතන්නේ ලක්ෂ මේ 30ක් 40ක් වගේ ඒකෙනුත් අයින් කරමු. මේ මාලිමාවට ඡන්ද දුන්න ටිකත් අයින් කරමු. හරිද? එතකොට එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු ටිකත් අයින් කරමු. එතකොට ලක්ෂ 5ක් විතර වෙන්නේ. එතකොට අර කෝටි 40 ලක්ෂ 5න් බෙදලා ඒ කට්ටියගේ ලිස්ට් එකක් හදලා ඒ කට්ටියට කියමු ඒක ගෙවන්න කියලා. නේද? එහෙම හොඳයි දැන්. අවුරුද්ද රුපියල් 4 කියන එක ලොකු ගාණක් නෙමෙයි. ඒත් මං අකමැති කෙනෙකුට ඒ රුපියල් 4ක් දෙන්නේ. මං කැමැතිම නැති කෙනෙකුට මං රුපියල් 4ක් දෙන්නේ මොකටද? අවශ්‍ය නැහැනේ. අර විදිහට බෙදලා ඒ කට්ටිය කැමති කට්ටිය ලක්ෂ 5ක් 4ක් ලක්ෂයක් ඒකට අර ලක්ෂ 40 බෙදමු. දැන් ලක්ෂ 40 බෙදමු. ඈ එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ 40ක් හිටියත් එක්කෙනෙකුට ලක්ෂයයි වැටෙන්නේ මහ ලොකු දෙයක් නෙවෙයිනේ. නේද? ලක්ෂයක් හිටියොත් එක්කෙනෙකුට ලක්ෂ 4යි වැටෙන්නේ. ඕකෙදි මොන හරි කරලා ඔය මේ කට්ටියට ගෙව ගන්න පුළුවන් අපච්චිනේ. අපච්චි හින්දා ඉතින් අපච්චිට ඕන කෙනෙක් සලකනවානේ දරුවා අපච්චිට සලකනවා නේද? ඒක නිසා මේ ඒ කට්ටියට ඒක හදලා මේ බෙදලා දුන්නා නම් ඉවරයි නේ. එහෙම කරමු. එතකොට මේ නැත්තම් රටේ මිනිස්සු ප්‍රශ්න ඇති වෙනවනේ මේ මිනිස්සු අතර. ඒ කට්ටිය කැමැත්තෙන් කරන්න හදනදී අපි මොකටද මේ අකුල් හෙලන්නේ? ඒක ඒ කට්ටියට දෙමු කරගන්න. හරි නේද?